සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ View Tips අපේ channel එකේ න අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් guys ඔන්න අදත් ඔයාලට මම අලුත් වෙබ්සයිට් එකක් අරන් ආවා. මේකෙන් ඔයාලට පුළුවන් හොඳ traffic එකක් ගන්න. ඒ වගේ තමයි මේක ඔයාලට share කරන්න පුළුවන් Facebook group වලටත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් තමයි අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් guys එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අද අපි යමු වීඩියෝ එකට. හරි දැන් අපි බලමු මොකක්ද අපි අද හදන්න යන වෙබ්සයිට් එක කියලා. ඉතින් මේ වෙබ්සයිට් එක හදලා තියෙන්නේ ඇත්තටම ස්ටුඩන්ට්ලා ටාගට් කරලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක ඇවිල්ලා papers download කරන්න පුළුවන් වෙබ්සයිට් එකක්. ඉතින් මේකෙදි මම කරලා තියෙන්නේ මේක කවුරු හරි කෙනෙක් මේ වෙබ්සයිට් එකට ආපු ගමන් මේකේ අපේ ස්මාර්ට් ලින්ක් එක ලෝඩ් වෙන්න තමයි මම හදලා දෙන්නේ. ඒක ඔටෝමැටික් ලෝඩ් වෙනවා පළවෙනි පාර. ඊට පස්සේ අපි මෙන්න මෙතන ඩවුන්ලෝඩ් කියන බටන් එකට මම ඒ ලින්ක් එක සෙට් කරලා තියෙන්නේ. මේ හැම ඩවුන්ලෝඩ් බටන් එකකම පළවෙනි ක්ලික් එකට මේ ස්මාර්ට් ලින්ක් එක සෙට් කරලා තියෙන්නේ. ඉතින් guys අපි බලමු මේකේ අපි කොහොමද කෝඩ් එක එඩිට් කරගන්නේ කියලා. ඉතින් මේකට ඔයාලට මුලින්ම මොනිටර් account එකක් හදාගන්න වෙනවා. හරි guys ඒකට ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ browser එකේ හරි ඔයාලගේ phone එකේ හරි ඔයාලා search කරන්න මොනිටර් කියලා. මේ විදිහට search කරාට පස්සේ ඔයාලට එනවා වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එකට ඔයාලා යන්න ඕනේ. හරි මම මේ විදිහට type කරගන්නවා. හරි මෙන්න මේ වෙබ්සයිට් එක තමයි අපි යන්න ඕනේ. මේකට ගියාට පස්සේ ඔයාලා මේකේ අලුත් account එකක් හදාගන්න ඕනේ. මේ මොනිටර් කියලා කියන්නේ ඇත්තටම මේක ඇවිල්ලා වෙබ්සයිට් වගේ දේවල් මොනිටයිස් කරන්න පුළුවන් හොඳ platform එකක්. ඉතින් මේකේ CPM rate එක එහෙම ගොඩක් වැඩි. ඔයාලට මේක use කරලා ඔයාලට අමතර ආදායමකට යන්න පුළුවන්. ඉතින් guys මේකෙදි මුලින්ම ඔයාලට මෙන්න මෙතන sign up කියන එකට ගිහිල්ලා account එකක් හදාගන්න ඕනේ. ඉතින් මේකෙදි ඔයාලා ඇත්තම details දාලා අලුත් account එකක් හදාගන්න. එහෙම නැති වුණොත් ඔයාලගේ account එක KYC කරන්න ආවට පස්සේ ඒක verify කරගන්න ටිකක් අමාරු වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලගේ real details දාලා අනිවාර්යෙන් account එක හදාගන්න. ඉතින් ඔයාලා sign up කියන එකට ආවට පස්සේ මෙන්න මේ වගේ window එකක් එනවා. මේකේ මෙන්න මෙතෙන්ට යන්න ඕනේ මේ create account with email කියලා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කෙලින්ම email එක දාලා ඔයාලගේ අලුත් account එක හදාගන්න. ඉතින් මේ option එකේ යනවා නම් ඔයාලට මෙන්න මේ details ටික fill කරන්න වෙනවා. ඔයාලගේ නම ඊට පස්සේ මෙන්න මෙතන email එක දාන්න තියෙනවා, country එක තෝරන්න තියෙනවා. මෙතන ඔයාලා WhatsApp ඉන්නවා නම් ඒව ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙයාලා මෙතන කියලා තියෙනවා ඔයාලට ID verification එකක් තියෙනවා. ඒ හින්දා මේකේ real details දාන්න කියලා මෙන්න මෙතනත් එයාලා පොඩි note එකක් දාලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේකේ ඔයාලගේ fake details දාන්න යන්න එපා. මේක real details විතරක් දාලා අලුත් account එකක් හදාගන්න. හරි මේ ටික දාලා ඔයාලට account එක හදාගන්න පුළුවන්. මගේ දැන් account එකක් තියෙනවා. මම ඒකට දැන් log වෙලා ඔයාලට පෙන්නන්නම් මේකේ තියෙන option මොනවද කියලා. හරි guys මේ තියෙන්නේ මොනිටර් එකේ dashboard එක. ඉතින් මම දැන් මගේ account එකට log වෙලා ඉන්නේ. ඉතින් guys ඔයාලා මෙන්න මෙතන තියෙනවා වම් පැත්තේ list එකක් ඔයාලට පේනවා ඇති. මේකේ statistics කියන එකට ගියොත් ඔයාලගේ CPM rate එකේම ඔයාලට බලා ගන්න පුළුවන් විස්තර ඇතිව. හරි ඉතින් මේකෙදි ඔයාලට මේ හැම විස්තරයක්ම මෙතන පැහැදිලිව දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන filter කරන්න option තියෙනවා. ඔයාලට දවසෙන් දවස වුණත් ඔයාලගේ CPM rate එක කොහොමද කියලා බලා ගන්න පුළුවන් filter option එක හරහා. ඉතින් guys මේකෙදි තව අපිට තියෙනවා වෙබ්සයිට් එකක් add කරන්න. මේ site කියන option එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතෙන්දී ඔයාලගේ වෙබ්සයිට් එකක් මේකට add කරන්න පුළුවන්. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාලගේ මේ වෙබ්සයිට් එක මේකට add කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ වෙබ්සයිට් එක මොනිටයිස් කරගන්න. ඉතින් මේකෙදි ඔයාලට හොඳ ඩොමේන් එකක් තියෙන වෙබ්සයිට් එකක් ඇඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බ්ලොගර් සයිට් එකක්, Netlify වෙබ්සයිට් එකක් වගේ ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේක ඔයාලට පුළුවන් මොනිටයිස් කරගන්න. ඉතින් guys මෙන්න මේක තමයි අපිට දැන් ඕනේ වෙන option එක. මේක ඇවිල්ලා smart link option එක. මෙන්න මේ smart link එකකින් ඔයාලට පුළුවන් හොඳ earning එකකට යන්න. ඉතින් මේකෙදි වෙන්නේ මේකේ ඔයාලට පුළුවන් මේ link එක කොහේ හරි paste කරලා ඔයාලට පුළුවන් හොඳ traffic එකක් අරගෙන ඒ traffic එකකින් අමතර ආදායමකට යන්න. හරි guys මෙතන ඔයාලගේ link එකක් තිබුණ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන add link කියන එක දීලා ඔයාලගේ අලුත්ම link එක හදාගන්න. ඉතින් ඔයාලා මේ විදිහට හදාගත්තට පස්සේ ඔයාලගෙත් මෙන්න මේ විදිහට පෙන්නනවා ඔයාලගේ link එකක් තියෙනවා කියලා. ඉතින් ඊට අමතරව මෙතන තියෙනවා ඔයාලට payment කියලා option එක. මේකෙදි මෙයාලගේ minimum withdraw එක තියෙන්නේ $5යි. ඉතින් මේකෙදි $5ක් වුණ ගමන් ඔයාලට balance එක කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන්.
ඉතින් මෙයාලගේ පේමන්ට් ඔප්ෂන් විදියට තියෙනවා ස්ක්‍රීල් තියෙනවා ඒ වගේ තමයි guys PayPal තියෙනවා ඒ වගේ තමයි cryptocurrency වලට ගන්න පුළුවන් මෙන්න මේ වගේ web money wallet එක තියෙනවා ඊට පස්සේ Payoneer තියෙනවා මෙන්න මේ විදිහට payment option ගොඩක් තියෙනවා ඔයාලට PayPal ස්ක්‍රීල් දෙකට ගන්නවා නම් $5 ඉඳන් ඔයාලට withdraw කරන්න පුළුවන්. ඉතින් මේකෙදි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා අනිවාර්යෙන් හැබැයි KYC කරලා තියන්න ඕනේ ඔයාලගේ withdrawal එක ගන්න. හරි. ඉතින් මේකෙදි ඔයාලට පැහැදිලි ඇති කියලා හිතනවා මේකේ withdrawal method එකයි ඔයාලට withdrawal කරන්න කොහොමද කියන එක ගැනයි. ඉතින් ඒ වගේ තමයි තව දෙයක් කියන්න තියෙනවා ඔයාලට මේකේ withdraw එකක් ගන්න ඕන නම් ඔයාලට අනිවාර්යෙන්ම මෙන්න මේකේ තියෙනවා මෙයාලගේ hold කරන time එක. ඉතින් දැන් මම පෙන්නන්නම් ඒක කොහොමද කියලා මෙන්න මෙතන ඔයාලට පේනව නේද hold balance කියලා එකක්. මෙන්න මෙතන තියෙනවා නම් ඔයාලගේ කීයක් හරි මෙන්න මෙතන තියෙන ගාන මේ මෙතන උඩ තියෙන balance කියන එකට එකතු වෙනකන් ඇත්තටම ඔයාලට withdraw කරන්න බෑ. මොකද මෙයාලා මේ hold කරන් තියාගෙන මේකේ check කරනවා මේක real traffic එකක්ද කියලා. ඉතින් මේ traffic එක ඔයාලගේ real එකක් නම් මෙතන balance එකට අනිවාර්යෙන් මේ ටික add වෙනවා. හරි. ඉතින් guys මෙතන referral program එකක් ගැන තියෙනවා ඔයාලට දාලා ඉතින් මේකෙදි ඔයාලට පුළුවන් referral හරහා earning එකක් ගන්න මේකේ තියෙනවා එයාලගේ 105ක් commission එකක් තියෙනවා කියලා මෙන්න මෙතන දාලා තියෙනවා ඉතින් guys මේ referral program එකෙන් ඔයාලට පුළුවන් 105ක් commission එකක් ගන්න ඒකත් ඔයාලට පුළුවන් try කරලා බලන්න ඔයාලට link එක ගන්න පුළුවන් මෙන්න මෙතන click කරලා link එක ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ හරි දැන් අපි බලමු අපේ website එකට මේ අපේ smart link එක දාගන්නේ කොහොමද කියලා ඉතින් guys ඒකට මුලින්ම මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලා link එකක් හදාගන්න ඊට පස්සේ මෙන්න මෙතනට ඔයාලගේ link එක create වුණාට පස්සේ මෙන්න මෙතන copy link කියන option එක click කරන්න ඊට පස්සේ ඔයාලා එන්න ඕනේ මගේ website එකට අදාළ code එකට ඉතින් මේ code එක මම දෙන්නේ මගේ Patreon එක කරා ඉතින් මේ code එක ඔයාලට දාලා ඔයාලගේ blog එකකට දාලා ඔයාලට කෙලින්ම මේක use කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ හරි guys ඉතින් ඔයාලා මේ code එක ගත්තට පස්සේ ඔයාලට තියෙනවා මේ line 142 යටතේ මෙන්න මෙතන මම දාලා තියෙනවා මේ replace with your Monitech smart link කියලා මෙන්න මෙතන ඔයාලගේ account එකට අදාළ ඔයාලගේ smart link එක copy කරන් ඇවිල්ලා මෙන්න මෙතන ඔයාලා මේ තියෙන link එක delete කරන්න ඊට පස්සේ ඔයාලගේ තියෙන අර copy කරන් ආව link එක මෙතනට paste කරන්න ඕනේ ඉතින් මේ විදිහට දාගත්තට පස්සේ මෙතන වැඩ ටික ඉවරයි මෙතනින් වෙන කරන්න දෙයක් නැහැ ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක save කරගන්න ඊට පස්සේ දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේකට අපි තව papers වගේ දේවල් කොහොමද add කරගන්නේ කියලා දැන් මේකෙදි මම මේ දාලා තියෙනවා papers ටික මේ papers ටික අතර මම online තමයි ගත්තේ ඉතින් ඔයාලට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ විදිහට online website එක තියෙන එකක් වුණත් මේකට දාලා add කරගෙන යන්න පුළුවන් ඉතින් ඒ වගේ තමයි මෙතන filter option ටිකත් මේකේ වැඩ කරනවා මෙතන O level කියලා දුන්නාම O level ටික විතරයි එන්නේ A level දුන්නොත් A level විතරයි එන්නේ ඉතින් දැන්ට මේකේ A level papers මම මුකුත් දාලා නැහැ ඒ හින්දා මේක පෙන්වන්නේ නැහැ හරි ඉස්සෙල්ලාම ඔයාලා යන්න ඕනේ හොඳ papers තියෙන website එකකට මම දැනට use කරන්නම් මෙන්න මේ website එක ඉතින් ඔයාලට පුළුවන් මේක ඕනේ නැහැ ඔයාලට පුළුවන් වෙන website එකක් උනා use කරන්න ඉතින් මේ විදිහට ආවට පස්සේ ඔයාලට පුළුවන් මේකේ තියෙන මොකක් හරි paper එකක් අරගෙන මෙතනින් ඒක download කරන option එකට යන්න ඊට පස්සේ ඔයාලට මේක download කරන්න එනවනේ මෙන්න විදිහට එනවනේ ඉතින් මේක download කරන්න යන්න ඕනේ ඔයාලා මේක cancel කරලා හරි guys ඔයාලා code එකට ඇවිල්ලා මෙන්න මෙතන මෙන්න මේ ID කියන තැන තියෙනවනේ මෙන්න මෙතන මේ වරහනත් එක්ක මෙන්න මේ ID එක ගාව ඉඳන් මෙන්න මේ විදිහට මේ line එකම copy කරගන්න ඕනේ මේ විදිහට ඔයාලා මේ line එක copy කරගන්න ඊට පස්සේ ඔයාලා මේකේ කෙරෝල්ටම ඇවිල්ලා මෙන්න මෙතනින් cursor එක තියන්න ඊට පස්සේ enter එකක් ගහන්න ඊට පස්සේ ආයෙත් අර copy කරගත්ත එක මේ විදිහට paste කරන්න දැන් ඔයාලා ආයෙත් අර paper එකේ නම පොඩ්ඩක් copy කරගන්න ඕනේ දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ title කියන එකට අදාළව තියෙනවා වරහන් දෙකක් ඇතුලේ කොටසක් මේක තමයි paper එකට අදාළ නම ඉතින් මෙන්න මේ නම ඔයාලා මෙන්න මේ විදිහට delete කරගන්න delete කරලා අර ඔයාලා copy කරගෙන ආපු නම මෙතෙන්ට paste කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් paper එකේ නම වෙනස් කරගන්න. ඊට පස්සේ paper එකට අදාළ අවුරුද්ද වෙනස් කරගන්න ඕන නම් ඔයාලට පේනවා ඉතින් මෙතන තියෙන 2024 කියලා. ඉතින් දැන් මම උඩ එකේ copy එකක් ගත්ත හින්දා ඒක වෙනස් කරන්න ඕනේ නැහැ. ඒක 24 විදිහටම මම තියනවා. මෙතන ID කියන එක ඔයාලා අට කරගන්න. හරි ඊට පස්සේ මෙතන back space එක එකපාරක් දෙන්න. හරි මේ විදිහට හදාගත්තට පස්සේ දැන් ඔයාලගේ paper එකේ නමයි අවුරුද්දයි අපි හදාගෙන ඉවරයි. දැන් මෙතෙන්ට ඔයාලා
මේකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක දාන්න ඕනේ. ඉතින් ඒකට මෙන්න මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් බටන් එක. මේක උඩ රයිට් ක්ලික් කරන්න, කොපි ලින්ක් දෙන්න. ඊට පස්සේ ආයෙත් ඔයාලා කෝඩ් එකට ඇවිල්ලා මෙන්න මෙතන තියෙන ලින්ක් එක වෙනුවට කොපි කරගෙන ආපු ලින්ක් එක දාගන්න. මේ විදිහට දාගත්තට පස්සේ ඔයාලා අනිවාර්යෙන් මේක සේව් කරන්න ඕනේ. ඉතින් මතක් කරන්න ඕනේ මෙන්න මේ වගේ කොපි කරනකොට මේ වරහන් මැකෙන්න පුළුවන්. මේව බලලා අනිවාර්යෙන් හරියට පේස්ට් කරගන්න. හරි ඔන්න අපි දැන් පේපරේ දාලා ඉවරයි. අපි දැන් බලමු මේක පෙන්නනවාද කියලා. හරි මම ආයෙත් මේක රීෆ්‍රෙෂ් කරගන්නවා මගේ වෙබ්සයිට් එක. හරි ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන අපි දැන් දාපු පේපර් එක ඇඩ් වෙලා තියෙනවා. මෙතන ඩවුන්ලෝඩ් බටන් එකත් සෙට් වෙලා තියෙන්නේ. මේක ක්ලික් කරපු ගමන් අපේ කෙලින්ම ස්මාර්ට් ලින්ක් එක තමයි ලෝඩ් වෙලා යන්නේ. මේක මේ විදිහට ක්ලෝස් කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි පාර ක්ලික් කරාට පස්සේ යාට ඒක ඩවුන්ලෝඩ් කරලා අරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ guys. ඉතින් මේ වෙබ්සයිට් එකේ ඔයාලට ඕනි තරම් papers දාගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකෙදි A level papers දාන්න ඕන නම් අනිවාර්යෙන් ඔයාලා මෙන්න මේ ID කියන එකේ කොපියක් දැම්මට පස්සේ මෙන්න මෙතන මේ ID එකට අදාළ අංකෙයි මෙන්න මෙතන ඔයාලගේ එක්සෑම් එකට අදාළව O level වලට අදාළ එකක් නම් OL කියලා දාන්න ඕනේ. A level වලට අදාළ නම් AL කියලා දාන්න ඕනේ. ඉතින් මේක අනිවාර්යෙන් දාන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාලගේ අර සර්ච් කරනකොට ෆිල්ටර් ඔප්ෂන් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන් මේ සබ්ජෙක්ට් එකත් ඔයාලා චේන්ජ් කරන්න ඕනේ. මෙතන මේ විදිහට පේපර් එකක් අලුතින් දානකොට මෙතන තියෙනවා මේ පේපර් එකේ අදාළ සබ්ජෙක්ට් එක. ඒක ටයිටල් එකකින් ඔයාලට ගන්න පුළුවන්. හරි මේ විදිහට ඔයාලා ටයිටල් එකකින් ඒක අරගෙන මෙතන පේස්ට් කරන්න. එතකොට ඔයාලගේ සබ්ජෙක්ට් එකත් ඒ විදිහට සෙට් වෙනවා. හරි guys මේ විදිහට ඔයාලා මේ ටික හදාගෙන මේක සේව් කරගන්න. එතකොට ඔයාලට ඕන තරම් මේකට papers දාගෙන යන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. දැන් අපි බලමු මේක කොහොමද ඉන්ටර්නෙට් එකට දාගන්නේ කියලා. ඉතින් මේකට බ්ලොගර් සයිට් එක යූස් කරන්න පුළුවන්. මම හැමදාම කරනවා මම Netlify වෙබ්සයිට් එකම යූස් කරනවා අදත් මේක ඉන්ටර්නෙට් එකට දාගන්න. හරි guys මේ තියෙන්නේ මගේ Netlify වෙබ්සයිට් එක. ඉතින් මම මේකේ account එක හදාගෙන තියෙන එකයි මේ විදිහටම කෙලිම ලෝඩ් වෙලා ආවේ dashboard එක. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ email එකක් දාලා අලුත් account එකක් මේකේ හදාගන්න. හරි මේ විදිහට ඔයාලා account එක හදාගෙන මේ dashboard එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් මේකට ඔයාලගේ වෙබ්සයිට් එක add කරන්න. ඊට කලින් guys ඔයාලා මුලින්ම ඔයාලගේ වෙබ්සයිට් එක folder එකක් ඇතුළට දාගන්න ඕනේ. ඉතින් මම දැන් මෙතන මගේ desktop එකේ මම අලුත් folder එකක් හදාගන්නවා. ඊට පස්සේ මගේ වෙබ්සයිට් එක මම මේකට මේ විදිහට ඇදලා මෙන්න මේ විදිහට මේක ඇතුළට දාගන්නවා. හරි මේ විදිහට මේක ඇතුළට දාගෙන ඔයාලට පුළුවන් මෙන්න මේක rename කරගන්න ඕනේ. මෙන්න මෙතන right click කරලා මේක rename කරන්න ඕනේ index.html කියලා. මොකද එහෙම නැති වුණොත් ඔයාලගේ වෙබ්සයිට් එක වැඩ කරන්නේ නැහැ මේ වෙබ්සයිට් එකට දැම්මම පස්සේ. හරි ඒකට ඔයාලා මෙන්න මේම මෙතන rename කරගන්න index.html කියලා. හරි ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ guys. ඊට පස්සේ අපිට පුළුවන් මේක මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරගන්න. හරි දැන් මම මෙතනින් මේ browse to upload කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මගේ වෙබ්සයිට් එකට අදාළ ෆෝල්ඩර් එක මම දෙනවා. හරි මේ විදිහට දාලා මේක අප්ලෝඩ් කරගන්න. හරි මේකට පොඩි වෙලාවක් යනවා වෙබ්සයිට් එක අප්ලෝඩ් වෙන්න. හරියට අප්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් පෙන්නනවා මේක අප්ලෝඩ් වෙලා කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන project configuration කියන එකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන change project name කියන එකට ගිහිල්ලා මෙතෙන්ට ඔයාලට කැමති name එකක් දෙන්න පුළුවන්. ඔයාලට කැමති name එකක් දෙන්න පුළුවන්. මම දැන් මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ save කියන එක දෙන්න. හරි දැන් මේ විදිහට ඔයාලා හරියට මේක දාගත්තාට පස්සේ ඔයාලගේ site එකේ URL එකත් මේ විදිහට වෙනස් වෙනවා. දැන් ඔයාලට මේක open කරලා බලන්න පුළුවන් මේක වැඩ කරනවද කියලා. හරි ඉතින් ඔයාලට පේනවා ඇති අපේ site එක load වෙලා ආව හරියට. ඉතින් මේ විදිහට තමයි මේක ඉන්ටර්නෙට් එකට දාගන්නේ. දැන් අපිට පුළුවන් මේකට ads දාගන්න. ඉතින් මම ඒකත් කරන ඉතින් ඔයාලට කියලා දෙනවා.
මුලින්ම ඔයාලා මෙන්න මේක කොපියක් ගන්න ඕනේ මේ වෙබ්සයිට් එකේ URL එක. ඊට පස්සේ ඔයාලා යන්න ඔයාලගේ මොනිටෙක් account එකට ගිහිල්ලා මේකේ තියෙනවා වෙබ්සයිට් කියලා ඔප්ෂන් එකක්. මේ සයිට් කියලා තියෙන එක මේකට ගිහිල්ලා මේකේ තියෙනවා උඩම ඇඩ් සයිට් කියලා ඔප්ෂන් එක. මේකට යන්න. මේකට ගිහිල්ලා මෙන්න මෙතනින් ඔයාලගේ අර කොපි කරන් ආව URL එක දාලා ඇඩ් සයිට් කියන එක දෙන්න. හරි මේ විදිහට කරගත්තට පස්සේ ඔයාලගේ වෙබ්සයිට් එක මේකට ඇඩ් වෙනවා. ඒ වගේම තමයි ඔයාලට වෙරිෆිකේෂන් එකක් කරන්නත් වෙනවා. ඉතින් මේකේදී ඔයාලට ලේසියෙන් ක්‍රමය තමයි මෙන්න මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා මේ වෙරිෆිකේෂන් එක කරගන්න එක. ඉතින් මම මේ විදිහට මගේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ ෆයිල් එක මේ ෆෝල්ඩර් එක ඇතුළට දාගන්න. ඉතින් guys මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ආයෙත් ඔයාලගේ Netlify එකට ඔයාලගේ වෙබ්සයිට් එක අප්ලෝඩ් කරගන්න එක. ඒකට ඔයාලා යන්න ඕනේ මේකේ deploy කියන එකට ගිහිල්ලා ආයෙත් ඔයාලගේ අර ෆයිල් එක තියෙන ෆෝල්ඩර් එක අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක වෙරිෆයි කරලා ඔයාලගේ වෙබ්සයිට් එක මොනිටර් එකකට ඇඩ් කරගන්න. හරි මම දැන් මේ විදිහට අප්ලෝඩ් කරගත්තා. අපි දැන් ආයෙත් මොනිටර් එකට ගිහිල්ලා මේ වෙරිෆයි කියන එක දීලා බලමු වැඩේ හරිද කියලා. හරි ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එක දැන් ඇඩ් වෙලා තියෙන මොනිටර් එකකට. දැන් ඔයාලට පුළුවන් මේකේ ඇඩ්ස් ඕන් කියන එකට ගිහිල්ලා මෙන්න මෙතනින් ඔයාලට කැමති ඇඩ් එකක් ඔයාලගේ වෙබ්සයිට් එකට දාගන්න පුළුවන්. හරි මම දැනට මෙන්න මේ push notification කියන එක use කරන්නම්. මේ විදිහට get tag කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ එකක්. මේකේදී ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා JS code එක මේක copy කරගන්න. copy කරන් ඇවිල්ලා ඔයාලා යන්න ඕනේ ඔයාලගේ වෙබ්සයිට් එකට අදාළ අපි අර හදාගත්ත කෝඩ් එකට. දැන් මම මේ කෝඩ් එක වෙනසක් කරපු හින්දා මම ආයෙත් කෝඩ් එක ඕපන් කරගන්නවා. අපි කෝඩ් එකේ නම වෙනස් කරාට පස්සේ ආයෙත් නෝට්පෑඩ් එකේ මේක ඕපන් කරගන්න ඕනේ. හරි මෙතන heading tag එකට යටින් enter එකක් ගහන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලා මේක paste කරගන්න අර copy කරන් ආව එක. ඊට පස්සේ ආයෙත් මේක save කරගන්න. හරි දැන් ඔයාලා ආයෙත් යන්න ඕනේ Netlify වෙබ්සයිට් එකට. මෙන්න මේකට යන්න. මේකට ගිහිල්ලා ඔයාලා ආයෙත් අර ෆෝල්ඩර් එක අප්ලෝඩ් කරගන්න. මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. දැන් ඔයාලගේ වෙබ්සයිට් එක මෙන්න මේ විදිහට අපිට මොනිටයිස් කරගන්න පුළුවන්. හරි ඔන්න දැන් අපේ කෝඩ් එක ආයෙත් අප්ලෝඩ් වෙලා අප්ඩේට් වෙලා තියෙනවා. හරි අපි දැන් මේ වෙබ්සයිට් එක ලෝඩ් කරලා බලමු. හරි මෙතනින් මේ නොටිෆිකේෂන් එකක් එන්නේ. මම අර ඉස්සෙල්ලා කිව්වේ මේක ඔටෝමැටික් අපේ ස්මාර්ට් ලින්ක් එක ලෝඩ් වෙන්න හදලා තියෙන්නේ. ඉතින් ඒකට මෙන්න මේ විදිහට pop up window එක enable කරලා තියෙන්න ඕනේ. එතකොට යාට ඒ link එක load වෙලා පෙන්නනවා. හරි මේක විනාඩි 5ක් වගේ යනවා මේ ads run වෙන්න. ඔන්න දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් පැත්තෙන් දැන් ads run වෙන්න අරන් තියෙන්නේ. දැන් මෙන්න මේ විදිහට තමයි මේකේ අපිට ads දාලා මේක monetize කරගන්න පුළුවන්. ඉතින් guys මතක් කරනවා මේක ඔයාලට හොඳ අමතර ආදායමක් ගන්න පුළුවන් හොඳ ක්‍රමයක්. ඉතින් මේ වෙබ්සයිට් එක ඕන කට්ටිය මගේ Patreon එක හරහා ගන්න පුළුවන් ඔයාලට. හරි guys ඉතින් මේ වෙබ්සයිට් එක දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ ඕනම social media platform එක share කරන්න. විශේෂයෙන් Facebook use කරන්න පුළුවන්. Facebook group වල ඕනි තරම් කට්ටිය ඉන්නවා papers හොයන කට්ටිය. ඉතින් ඒ අය target කරලා ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එක යාලට දෙන්න. ඉතින් ඒ හරහා ඔයාලට පුළුවන් මේකට හොඳ traffic එකක් ගෙන්න ගන්න. ඉතින් guys මීට අමතරව ඔයාලට පුළුවන් Pinterest use කරන්න. ඒ වගේ තමයි Telegram use කරන්න පුළුවන්. WhatsApp use කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ඕනෙම social media platform එක ඔයාලට පුළුවන් මේක share කරන්න. ඉතින් guys මේකෙන් ඔයාලට අනිවාර්යෙන් අමතර ආදායමකට යන්න පුළුවන් හරියට කරගත්තොත්. ඉතින් අද වීඩියෝ එක ගැන අදහස් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වගේ වටින වෙබ්සයිට් වලට මගේ Patreon එක හරහා දිගටම ගන්න පුළුවන්. ඒකේ membership එකට join වුණොත්. හරි එහෙනම් guys අදට ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා. සුබ දවසක්.